Today's English lesson, we are looking at a real tragic story from the news that shocked the world. අද පාඩමෙන් අපි අවධානය යොමු කරන්නේ මුළු ලෝකයම කම්පා කරපු සැබෑ ඛේදනීය පුවතක් වෙතට. Through this story, we are going to learn how to break down complex sentences, master the past tenses, and expand our advanced vocabulary. මේ කතාව ඇසුරෙන් අපි සංකීර්ණ ඉංග්‍රීසි වාක්‍ය කොටස් වලට කඩා විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා, ඒ වගේම අතීත කාල වාක්‍ය රටා, ඒ කියන්නේ past tenses නිවැරදිව අපි ඉගෙන ගන්න කොහොමද කියලා, ඒ වගේම අපේ vocabulary එක පුළුල් කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න නියමිතයි මේ පාඩමේ. එහෙනම් අපි මුලින්ම අපේ ප්‍රධාන පුවත් සිලස්තරය දෙස අවධානය යොමු කරමු. Let's look at our headline. මේක තමයි මම අද තෝරගත්ත සිරස්තලය අද පාඩමට. A rescue diver has died while searching for the bodies of the Italians who drowned in the Maldives caves. නැවතත් මම කියන්නම්. A rescue diver has died while searching for the bodies of the Italians who drowned in the Maldives caves. මේකේ සිංහල තේරුම වෙන්නේ මාලදිවයිනේ ගුහා තුල, මෙතනදී ගුහා කියන්නේ මුහුද ඇතුලේ තියෙනවා ගල් වලින් හැදලා තියච්ච ගුහා පර්වත. හරිද? එතකොට මේ මාලදිවයිනේ ගුහා තුල ගිලී මිය ගිය ඉතාලි ජාතිකයින්ගේ මල සිරුසෙීමේ මෙහෙයුමේදී මුදවා ගැනීමේ කිමිදුම්කරුවෙකු මිය යයි. ඔක තමයි මේකේ සිංහල තේරුම. දැන් අපි එකින් එක බලමු, වචනෙන් වචනේ බලමු මේ වචනවල තේරුම් මොනවාද කියලා සිංහලෙන්. පළවෙනි වචනේ තමයි rescue diver. rescue diver කියන්නේ මුදවා ගැනීමේ කිමිදුම් කරු. ඊට පස්සේ searching, while searching කියලා මෙතනදී අදහස් කරන්නේ සෙවීමේ මෙහෙයුමකදී. නැත්තම් සොයන අතරතුර කියන එක. හැමෝම අහලා ඇති ඊළඟ වචනේ die කියන්නේ මිය යනවට. එතකොට මෙතන past tense එක use කරලා තියෙන්නේ died කියලා. මිය යයි නැත්නම් මිය ගොස් ඇත කියන තේරුම අපිට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ bodies කියන වචනේ යොදාගෙන තිබුණා. මෙතන dead bodies කියන එක තමයි මේ කියන්නේ. ඒකට කියන්නේ මල සිරුරු සිංහලේ. එතකොට ඊළඟ වචනේ තමයි drown කියන එක. drown කියන වචනේ present simple present tense එක තමයි drown කියන එක. එතකොට මේකට ed එකතු වෙලා drowned. කියන්නේ past tense එකෙන් තමයි තියෙන්නේ. drown කියන්නේ දියේ ගිලීම කියන තේරුම තමයි drown කියලා කියන්නේ. ඊට පස්සේ වචනේ Italians කියන වචනේ. මේකේ Italians කියන්නේ මෙතන අදහස් කරලා තියෙන්නේ ඉතාලි ජාතිකයන් කියලා එක. Italian nationalities කියන එක. එතකොට ඉටාලියන්ස් කියලා මෙතන සඳහන් කරන්නේ ඉතාලි ජාතිකයන් කියන එක. ඊළඟ වචනේ තමයි Maldives caves කියන එක. මේ Maldives caves කියන්නේ මාලදිවයිනේ පිහිටි ගුහා පිළිබඳව තමයි මේ වචනෙන් කියලා තියෙන්නේ. cave කියන්නේ ගුහාව කියන එකට. හොඳයි. දැන් අපි බලමු මේ අපේ වාක්‍ය. මේක සංකීර්ණ වාක්‍යයක්. මේක කොටස් වලට කඩා ගන්න කොහොමද කියලා අපි බලමු. දැන් වාක්‍ය තමයි A rescue diver has died while searching for the bodies of the Italians who drowned in the Maldives caves. ඒක තමයි වාක්‍ය. ඒතර අපි බලමු මේ වාක්‍ය කොහොමද අපි කොටස් වලට කඩා ගන්න කියලා. ඉස්සෙල්ලම බලමු මේකේ ප්‍රධාන ක්‍රියාපදය මොකක්ද කියලා. ඔයගොල්ලෝ හිතන විදිහට මේ වාක්‍යේ මොකක්ද ප්‍රධාන ක්‍රියාපදය? මේකේ ක්‍රියාපද ඔයගොල්ලන්ට තුනක් අඳුර ගන්න පුළුවන්. එකක් තමයි died කියන එක, අනික තමයි searching කියන එක, තුන්වෙනි එක තමයි drown කියන එක. එතන මොකක්ද මේ තුනෙන් ප්‍රධාන ක්‍රියාපදය කියලා අපිට ගන්න පුළුවන්. searching කියන එක ගන්න පුළුවන්ද? searching කියන වචනය ක්‍රියාපදය ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට ගන්න බෑ මේ වාක්‍යයේදී. මොකද ඒක while searching කියලා තියෙන්නේ. එතකොට while searching කියන්නේ ඒක ප්‍රධාන ක්‍රියාපදය කියලා අපිට ගන්න බෑ. මොකද while එක තියෙන්නේ අතරතුරදී කියන සොයන අතරතුරදී කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. එතකොට මේක ප්‍රධාන ක්‍රියාපදය වෙන්න බෑ.
එතකොට ඊළඟ එක drown කියන එක. drown කියන ක්‍රියාපදය වෙන්න පුළුවන්ද මේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදය? ඒක වෙන්නත් බෑ. මොකද drown කියන වචනය තියෙන්නේ relative clause එක ඇතුලේ. relative clause එක කිව්වේ මේ who එකත් එක්ක තමයි ඒ clause එක ඒ clause එකත් එක්ක තමයි මේ drown කියන එක තියෙන්නේ. එතකොට drown කියන එක ප්‍රධාන ක්‍රියාපදය වෙන්නේ නැහැ. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ died කියන එක. හරි, අන්න ඒක තමයි ප්‍රධාන ක්‍රියාපදය වෙන්නේ මේ වාක්‍යයේ. එතකොට මේ වාක්‍යය අපි ප්‍රධාන ක්‍රියාපදයේ අඳුරගත්තා. එතකොට ඒකට අදාළ සබ්ජෙක්ට් එක මොකද්ද? සබ්ජෙක්ට් එක තමයි diver කියන එක. diver කියන එක ඇඩ්ජෙක්ටිව් එකකින් විශේෂණ පදයකින් පැහැදිලි කරලා තියෙනවා rescue diver කියන එක. ඒ කියන්නේ මුදවා ගැනීමේ කිමිදුම් කරු කියන එක. ඒතර මෙන්න මේ වාක්‍ය තමයි මේ මුළු සම්පූර්ණ සංකීර්ණ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදය වෙන්නේ. A rescue diver has died කියන එක තමයි ප්‍රධාන වාක්‍ය ඛණ්ඩය වෙන්නේ. ඊට පස්සේ වාක්‍යයේ ඊළඟ කොටසට ඊළඟ කොටසින් කියන්නේ while searching for the bodies of the Italians. ඒතර මෙන්න මේ කැලල මෙන්න මේ වාක්‍ය ඛණ්ඩය ඒක උපවාක්‍යයක්. නැත්නම් ඉංග්‍රීසියෙන් අපි ඒකට කියන්නේ subordinate clause කියලා. එතකොට මේ while වලින් කියන්නේ මේ ක්‍රියාව සිදුවෙමින් තිබූ අතරතුර කියන එක. එතකොට මේ ඉස්සෙල්ලා සිදුවීමක් වෙලා තියෙනවා. ඒ සිදුවීම තමයි කිමිදුම්කරු මියගොස් තියෙනවා. rescue diver has died. කිමිදුම්කරු මියගොස් තියෙනවා. ඊට පස්සේ ඒ කිමිදුම්කරු මියගොස් තියෙන්නේ මොන වෙලාවේද? සෙවීමේ ක්‍රියාව සිදුවෙමින් තියෙන අතරතුර තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. while searching for the bodies of the Italians මේක තමයි subordinate clause එක මේ වාක්‍ය ඛණ්ඩයේ. ඊට පස්සේ අපි ගමු ඊළඟ වාක්‍ය ඛණ්ඩයට. ඒකේ තියෙන්නේ who drowned in the Maldives caves කියලා තමයි තියෙන්නේ. එතකොට මේ who drowned in the Maldives caves කියන්නේ ඒක relative clause එකක්. හරිද? ඒක විස්තරාත්මක උපවාක්‍යයක්. ඒතර මේ වාක්‍ය ප්‍රධාන වාක්‍යයට සම්බන්ධ වෙලා තියෙන මේ who කියන එකෙන්. ඒ කියන්නේ who කියලා who වලට ඉස්සරහින් තියෙන මොකද්ද? Italians. ඉතාලි ජාතිකයන් ගැන තමයි තියෙන්නේ. ඒතර මේ ඉතාලි ජාතිකයන් ගැන තමයි මේ who කියන එකේ describe කරලා තියෙන්නේ. එතකොට මේකේ ව්‍යාකරණ විශ්ලේෂණය ගත්තොත් පළවෙනි ප්‍රධාන වාක්‍ය present perfect tense එකෙන් තියෙන්නේ has died කියන එකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා ඒක present perfect එකෙන් තියෙන්නේ කියලා. ඒක අතීතයේ සිදු වුණා. නමුත් ප්‍රතිඵලය මේ මොහොතටත් අදාළයි. මොකද අතීතයේ සිදු වුණාට මේ rescue diver එයා නැති වෙච්ච එක එයාගේ මේ යාම අතීතයට අදාළ වුණත් ඒ පිළිබඳ තාමත් මේ පුවත උණුසුම් පුවතක්. ඒක නිසා තාම මේක පිළිබඳව කතා කරනවා. මොකද දැන් මේ සිදුවීමට අදාළ 5 දෙනෙක් මියගොස් තියෙනවා. ඒගොල්ලෝ හොයන්නේ තමයි මේ කිමිදුම්කරුවා ගලවා ගැනීමේ කිමිදුම්කරුවා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ඩෙඩ් බොඩිස් අපි තාම හොයාගෙන නැහැ. එතකොට මේ කාලයටත් මේක අදාළයි. ඒක නිසා තමයි මෙතන has died කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය ඛණ්ඩයේදී දෙවෙනි subordinate clause එකේදී while එකතු කිරීම ing structure එක තියෙනවා. ඒ කියන්නේ while searching කියන එක ඔයාලට දකින්න පුළුවන්. එක ක්‍රියාවක් සිද්ධ වෙන අතරේ තවත් ක්‍රියාවක් සිදුවීම තමයි මේකෙන් අඟවන්නේ. ඊට පස්සේ තුන්වෙනුවට relative clause එක දක්වලා තියෙනවා. ඒකෙන් පෙන්නනවා කවුද මේ සිද්ධියෙන් ගිලිලා තියෙන්නේ. who drowned noun එක ගැන වැඩි විස්තර දීම. ඒ කියන්නේ Italiansලා ගැන noun එක කියන්නේ Italiansලා ගැන වැඩි විස්තර දීම තමයි මේ relative clause එකෙන් වෙලා තියෙන්නේ, පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ වාක්‍ය Italian කියන වචනේ සහ Maldives කියන වචනේ දෙකම first letter එක capital වෙලා තියෙනවා. මේ වචන දෙකම Italian සහ Maldives කියන වචන දෙකම proper nouns. හරිද? එතකොට ඒ නිසා තමයි මේ පළවෙනි first letter capital වෙලා තියෙන්නේ. මම තව උදාහරණ වාක්‍යයක් දෙන්නම් මේ විදිහටම හදපො. A firefighter has died during a rescue for the children who were trapped in the burning building.
A firefighter has died during a rescue for the children who were trapped in the burning building. හරි. මේ උදාහරණයක් හොඳට මතකයට අරගෙන ඊළඟ පාඩමෙන් හමු වෙනකම් අදට මම සමු ගන්නවා. බොහොම ස්තුතියි.